කැරකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිලින කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය FM 98.5 අයිබෝවන් කියලා ඔන්න මේ සතියේත් අපේ ආදරණීය හිතවත් අසන්නන් හමුවෙන්න අපි සභාගාරයෙන් ආවා. සභාගාරය අපි රැස් වෙලා ඉන්නවා වෙනද වගේම පුරුදු විදියටම සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ. මම දේවලෝචන රණසිංහ. ඉතින් දේවා මේ දවස්වල ඉතින් ලංකාව සම්බන්ධයෙන් කතා කරනකොට දේශපාලනය තමයි මාතෘකාවක් විදියට ඉබේම මතක් වෙන්නේ කතා කරන්නත් වෙන්නේ එහෙමයි. ඉතින් මේ සතියේත් අපි දේශපාලනය සම්බන්ධයෙන් මාතෘකා කීපයක් උණුසුම් මාතෘකා කීපයක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔකරම කලින් සභාගාරයට අද ගොඩවැද්දලා ඉන්නවා තවත් අමුත්තෙක්. අපි අඳුරගනිමු නේද අමුත්තා? ඔව් මේ අනුත්ත ගැන කතා කරද්දි මේ අමුත්තගේ නම ගත්තම තිලක් ටිකක් ප්‍රසිද්ධ නමක්. මෙයාගේ අපි ගොතර නික්නේම් එක කියලා කියන්නේ. නික්නේම් එකට මෙයා කියන්නේ නැත්තම් මෙයා ඉස්සර බ්ලොග් ලියලා තියෙන්නේ අද අන්තර්ජාලයේ YouTube එකේ ඉන්නේ මාතලන් කියලා. මාතලන් කිව්වම මතක් වෙන්නේ මුලින්ම පල් හොරෙක්ව. මාතලන් කියන්නේ ලංකා ඉතිහාසයේ හිටපු පල් හොරෙක්. ඒ වගේම 1955 මාතලන් කියලා බොහොම ප්‍රසිද්ධ චිත්‍රපටියක් ගැනත් මෙන්න මේ නම කිව්වම මතක් වෙනවා. හැබැයි මේ නවීන කාලේ නැත්තම් මේ 21 වෙනි සතවර්ෂයේ මාතලන් තමයි අපේ ප්‍රියන්ත හේවගේ මාතලන් සහෝදරයව ඔන්න සහෝදරයා කියන එකත් අර නෑ මචං කියලා තමයි කතා කරන්න ඕනේ. ප්‍රියන්තගේ ස්ටයිල් එකනේ මචං ස්ටයිල් එක. ප්‍රියන්ත මචං සභාගාරයට ඔහොම ආදරෙන් පිළිගන්නවා. Thank you very much. තිලක් දේව් බොහොම ස්තුතියි සාකච්ඡාවට සම්බන්ධ කරගත්තා. ඔව් මාතේ ඉතින් ඔයත් එක්ක කතා කරනකොට අපිත් හිතුවා අපිත් චුට්ටක් ඔයාගේ තාලෙන් මේ සාකච්ඡාව කරගෙන යන්න ඕනයි කියලා. මොකද මේ ඔයාගේ වැඩසටහන YouTube අවකාශයේ බොහොම ජනප්‍රියයිනේ. ඉතින් අපි හිතුවා ඔයාගේ තාලෙන් ඔයාගේ විලාශයෙන් ඒ ආරෙන් ඒ ලයින් එකෙන් ඔන්න සභාගාරයත් අද කරගෙන යන්නයි කියලා. Right. ඉතින් මාතේ මේ බැලුවේ ඉස්සෙල්ලම දැන් ඔයා බොහොම ප්‍රසිද්ධයිනේ YouTube අවකාශයේ. ඉතින් මම කල්පනා කරේ ඉස්සෙල්ලම අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔයා කොහොමද මේ දේශපාලනයේ මේ ਵਿਚාරයට නැත්තම් මේ ගැන කතා කරන්න බොහොම රසවත්ව ඒ කරුණු ඉදිරිපත් කරන්න සදය විදියට නිර්දය විදියට මේකේ අදාළ දේශපාලන කරුණු කාරණා විවේචනය කරන්න කොහොමද මේ පොඩ්ඩක් ඔයාගේ මේ දේශපාලනයත් එක්ක තියෙන සම්බන්ධය අපිට පොඩ්ඩක් කියලා ඉන්නකෝ ඔක්කොටම කලින්. දේශපාලනික ආරම්භය මචං ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම මේ තාත්තලා ඇවිල්ලා මේ පොලිටිකල් පිස්සෝ සහ පික්චර් පිස් එක අපේ තාත්තා දෙකම තිබුණේ ඔය මාතලන් නම එන්නේ ඒ හේතුව උඩ. මොකද මාතලන් ෆිල්ම් එක මචං පරණ ෆිල්ම් එකක් නේ ඔය දෙව් කිව්වා වගේ. දැන් ඕක ඒ කාලේ මචං පරණ ෆිල්ම් සරින් සර එක හෝල් වල පෙන්නනවා මයි පළවෙනිදාට. මතකද දන්නේ උඹලට? උඹලා එච්චර වයසක් සාමාන්‍යයෙන් නිදහසේ කියන්නේ ගාස්තු අය කරන්නේ නැතුව ඒ කාලේ පෙන්නන්නේ නේද? මයි පළවෙනිද? ගාස්තු අය කරන්න රුපියලක්ද කොහෙද ගත්තා මට මතක හා හරි ඉතින් ඕක මචං ඔය මයි පළවෙනිදාට පෙන්නන කොහේ හරි බලාගෙන ඉන්නවා තාත්තා මාතලන් එක දාන්නේ කොහෙද කියලා. දාලා අනිවාර්යෙන් ඕක බලනවා. ඉතින් ඒ කාලේ මේ දැන් වගේ මචං වීඩියෝ ආසාරව මේ මුකුත් තිබුණ නෑනේ. ඔව්. ඔය මාතලන් ෆිල්ම් එක යාගේ ෆේවරිට් ෆිල්ම් එකක්. ඉතින් ඕක ඊට පස්සේ ඉතින් අපිටත් වැදුණා ඕකේ සින්දු ටිකයි අර මේ හේතු උඩ. ඉතින් ඒ වගේම මචං පික්චර් පිස් එක් වගේම තාත්තා හැම වීකෙන්ඩ් එකේම මචං ෆිල්ම් දෙකක්වත් බලනවා අනිවාර්යෙන්. ඔව්. ඒක Netflix නැතුව එන්ටර්ටේන්මන්ට් වලට ෆිල්ම්ස් නැති උනේ. ඉතින් ඒක එකක්. අනිත් එක පොලිටික්ස්. පොලිටික්ස් කියන්නේ මේ ඔය පොඩි කාලේ ඉඳන් මචං මයි පළවෙනිද මේ UNP. UNP මයි පළවෙනිද මචං රැස්වීම් බලන්න. එතකොට දේශපාලන රැස්වීම් අරව මේවා ගෙවල් කිට්ටුව තියෙන ඒවට අනිවාර්යෙන් අපිවත් එක්කගෙන තමයි යන්නේ. ඉතින් ඒ කාලේ ඉඳලා මේ දේශපාලන උණ කියන එක තියෙනවා. ඉතින් UNP ලවස්ලා තමයි කොහොමත් අදත් ඉන්නේ මචං ඒ කියන්නේ මේ ධනවාදී කන්දවුර කියලානේ හඳුන්වන්නේ සාමාන්‍යයෙන්. සමාජවාදී කන්දවුර නෙමෙයිනේ.
දැන් ඔය නියෝ ලිබරල් අරේ මේ කියලා දැන් අලුත් ඒවා ඇවිල්ලා තියෙනවා. කොහොම හරි මචං මොන පැත්තෙන් ගියත් රටට හොඳක් වෙන දේශපාලනය තමයි අපි නිරත වෙන්නේ. ඉතින් ඒකින්ද මගේ දැන් ඇවිල්ලා ඒ කාලේ වගේ නැතුව මචං දැන් ඉතින් අවුවෙන දිනනවා කියලා පේන. එතකොට වැඩියෙන් හොරක මේක මචං මත්තර දේශපාලනයක් නැත්ත කතා කරන්න එපයි. මේකේ අඩුවෙන්ම වැරදි පේන එකාට ඉතින් සපෝට් එකක් දීගෙන අර තියෙන අමාරුවක් තියෙනවා මේක අර ලෙඩක් ඇත්තටම මේක මේකට ඇඩික්ටඩ් එකක්. ඒක ලෙඩක් ඇත්තටම. ඉතින් මේකේ මචං ඒ කාලේ ඉඳලා මම පත්‍ර වලට ලියන එක නම් වලින් ලියනවා. මීර පත්‍රයේ පොඩි කාලේ ඉඳලා ලියනවා කවි කතන්දර ලියලා ඔය බ්ලොගින් වලට එනවා මචං. ඇත්තටම මේක දන්නේ නැහැ. ඒකත් ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න සිඩ්නි වල ඉන්නේ මේ මට මචං නම්ම මතක වෙන කේස් එකක් තියෙනවා. කවුද අපේ රසික සූර්යාරච්චි. ඔබලා දන්නවත් ඇති. රසික මචං කතන්දර කියලා බ්ලොග් එකක් ලිව්වනේ. එතකොට අපි මචං ඒ කාලේ ඉතින් ආසාවෙන් කියවන එක තමයි රාවය පත්තරේ යුක්තිය පත්තරේ ඒ කාලේ ටැබ්ලොයිඩ් පත්තර ආවා දේශපාලනික. ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ තමයි වැඩියම ආවේ. ඉතින් ප්‍රේමදාස මහත්තයා UNP නේ. ප්‍රේමදාස මහත්තයාට සපෝට් එකේ තමයි අපි හිටියේ. ඉතින් නමුත් අර පත්තර මචං ඔක්කොම ටික ගන්නවා මම. ඉතින් ඒ වුණ ඒ කාලේ ඉඳලාම තියෙනවා. ඊට පස්සේ ඔය රටවල් වල රවුම් ගාතින් මම පත්තර ටික ගෙන්න ගන්නවා. රාවය අනිවාර්යෙන් ගෙන්න ගන්නවා. අහුවෙන අනිත් පත්තරත් එවන්න කියලා ඒ පත්තර ගෙන්න ගන්නවා මචං. ඒ ලෙඩේ තිබුණා. මොකද එතකොට ඉන්ටර්නෙට් අරවම ඒ කාලේ තිබුණේ නෑනේ. පස්සේ ඔය රවුම් ගාලාරේ මේ ඇවිල්ලා මචං ඉන්නකොට රාවයේද කොහෙද ගියේ ටැබු සබ්ජෙක්ට් එක යනවා මචං රාවය පත්තරේ. ටැබු සබ්ජෙක්ට් කියලා බ්ලොග් එකක් තිබුණා. උඹලට දන්නවද මතකද දන්නේ. ඒකයි කතන්දර ඔය රසික සූර්යාර්චිගේ කතන්දර තමයි අනිත් ජනප්‍රිය එක. තව හිටියා කීප දෙනෙක්. ඉතින් රසික සූර්යාර්චිගෙන් දවසක් මම කොහොම හරි ඔය කමෙන්ට් අස්සේම දාලා ඇහුවා මේක මචං මට මේ ටෙක්නිකල් පැත්ත දන්නේ නැහැ. දැනුත් ඔය මම නාගත්තේ උඹලත් එක්ක කනෙක්ට් වෙන්න. මේ ඔක්කොම දෙන්නන්නේ මචං ෆෝන් එකෙන් ලැප්ස් අරවා මේවා මගේ කැඩිලා කුඩු වෙලා ඒ ටෙක්නිකල් පැත්තේ මචං ෆේල්. හැබැයි මං ඉස්සර කම්පියුටර් හાર્ඩ්වෙයාර් කරපු එක ඉතින් පස්සේ මචං ඒ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා එක එක ඒවා ගිහිල්ලා ඔය මේ හැම ශාස්ත්‍රයේම මේ රස්සාවල් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි රසිකයෙක් ගැව්වම රසික තමයි මචං බ්ලොග් එකක් පටන් ගන්න විදිය අරවම ඔය කියලා දුන්නේ. ඊට පස්සේ ඔය බ්ලොග් එක පටන් ගත්තා. මට නිකම්මටම හිතුණා මචං මාතලන් කියලා මේක නම දාලා පටන් ගපු කියලානේ. ආරම්භය. ඉතින් ඒ පටන් ගත්ත එකේ මචං ඔය පොඩි ජෝක්ස් ඩර්ටි ජෝක්ස් එම ඉංග්‍රීසි ඒවා. ඒක මචං ඒක අපේ ක්‍රමයට පරිවර්තනය කළා. ඉතින් ඒක ටිකක් ජනප්‍රිය වුණා. කවි ලිව්වා ඒකත් ජනප්‍රිය. පොලිටිකල් දේවල් ලිව්වම මචං ඒක ටිකක් නැගලා ගියා. හොඳටම නැගලා ගියා. අර ටික අයින් කළා මචං මේ පොලිටිකල් පැත්ත ලියන්න ගත්තා. ඉතින් ඒ කාලේ මහින්ද මහත්තයාගේ පාලනය තිබුණේ 2010යි 2015යි අතරේ. ඉතින් මහින්දව ක්‍රිටිසයිස් කරනවා වගේම මචං මහින්ද කරපු හොඳ වැඩත් අගය කරා. අගය කරා. ඉතින් ඔය නාමල්ලා ශිරන්තිලා ආරේ මේ පිස්සු කළපු ඒවයි ඊට පස්සේ මචං ප්‍රාදේශීය රජවරුත් බේ වුණානේ ඒ පාලනය තුල. අපි දේශපාලනයනේ කතා කරන්නේ. එතකොට ඉතින් ඒවා මචං ක්‍රිටිසයිස් කරා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු හොඳ දේවල් අගය කරා. එලා කොහොම හරි ඔය 2015 මචං පෙරලියට අර කැඳහැලියක් කියන කැඳහැලියට අපිත් සපෝට් කරා. යහපාලන ගැන සපෝට් කරා කියන මචං මේ බ්ලොග් එකෙන් මං ලියලා ඉතින් ඔය මේ නෙළුමියාය කියලා සම්මාන උල්ලක් තුණා එටිසලාට් කියලා එකක් තුණා. මචං ඔය එටිසලාට් එක ඒක ඇවිල්ලා මේ පොපියුලර් බ්ලොගර් කියන එකට හම්බුණා. අනිත් එක හම්බුණා කරු ජයසූරියගෙන්. ඉතින් කොතනදී ඔය පොලිටිකල් ෆීල්ඩ් එකේ ඉන්න පොලිටිෂියන්ස්ලා වගේම අනිත් අයත් ඉන්නවනේ ඔය දෙවනි පෙළ කට්ටිය ඉන්නේ අපි වගේ අය. ඉතින් ඒක ගොල්ලෝ අඳුර ගන්න අරේ මේ ලැබිලා මචං කොමාරි අවසාන ඇත්තටම මා ඔය ෆීල්ඩ් එක ඇදලා දැම්මේ කැලුම් ජයසුමන තමයි. කැලුම් ජයසුමන දවසක් මචං මම හොටෙල් එකක වැඩ කර ඉඳිද්දි ඇවිල්ලා එයාලත් එක්ක එක්කහුව වෙන්න කිව්වා. මම ඒ කාලේ එක්කහුවුන්නේ නැහැ. පස්සේ කාලෙක ඔය ගෝඨාභය මචං ජනාධිපති වුණයින් පස්සේ එයාලත් එක්ක ජොයින් වෙන්න ගියාම මං ගිහලා ජොයින් වුණා. හරි. එතනදි තමයි මේ ක්‍රියාකාරී දේශපාලනේ මාධ්‍යම වෙද්දී එක්කටියට ඉන්නකොට මචං මේ YouTube වැඩේ පටන් ගත්තා මචං. මම නම් දෙන්නෙක් මචං
මාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ දෙන්නෙක් මචං බිග් ෂොට් දෙකක් ඒ දෙන්න තමයි මචං දැකලා මේ එන්න කියලා කිව්වේ YouTube එකක් කරමු කියලා. ඉතින් ඒක මචං ලෙවල් එකේ ඉන්නේ මේ ගියේ ටිකක් ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ හිට කරනවා මේවා ඊට වෙනස්. ඉතින් ඒක බලන් මේ සක්සස් වුණා. ඉතින් ඒකෙන් දැන් ඊට පස්සේ නවතුණයින් පස්සේ කැලුණුත් පටන් ගත්ත එකක්. ඉතින් මාත් පටන් ගත්ත දැන් හැදීගෙන යනවා මේ FM 98.5 www.radio200.com.au ඕක තමයි ඉතිහාස කතාව. දැන් මම ඔයාගේ ඉතිහාස කතාව කියනකොට මට තව පොඩි ප්‍රශ්නයක් එනවා මචං. මේ මෙහෙම එකක්. දැන් ලංකාවේ ගොඩක් දැන් ඔයාගේ වයසේ සහ මේ සාමාන්‍යයෙන් දේශපාලනය ගැන කතා කරන අයගේ අතීතය ගැන කතා කරනකොට දැන් ඔයා ටිකක් ඇසුරු කරපු පත්තර ටිකක් එහෙම කිව්වනේ. දැන් ජරාවේ යුක්තිය ඔය කාලේ ත්‍රිශූලයේ තිබ්බා. ඔය ආදි වශයෙන් පත්තරක් තිබ්බනේ. දැන් එතකොට සාමාන්‍යයෙන් ඔය කතාවේ තියෙනවා මේ මුල් කාලේ මේ ඔය සෝවියට් දේශයේ සංගරාව කියෙව්වා, පෙරළු නැවුම් පස කියෙව්වා, අම්මා පොත කියෙව්වා, සෝවියට් සාහිත්‍යය ඇසුරු කරා. මේ වගේ ඒවා උනේ නැද්ද ඔයාට? හොඳ ප්‍රශ්නයක් මචං. ඔක මගේ මම හිතන්නේ මේ මීඩියා පත්තර ආරේ මේ පොඩි ඉන්ටර්වියුස් අරවා කරලා තියෙන එකෙක්වත් ඇහුවේ නැහැ මචං. ඔබ තමයි ඕක ඇහුවේ. මචං ඒ කාලේ ඉඳලා මට ඕක අරහන් අර ඉස්සර මචං ඔය සෝවියට් සංගරා පොත් අරවම දැන් අපේ පැත්තේ තින්න යෝන්ගේ අතරේ ඕක මචං නිකන් දෙන්න ඉස්සර ඔය සෝවියට් සංගරා අරවම ඒවා. එතකොට මට හොඳට මතකයි මොකද මේ මගේ බාප්පගේ කඩයක් තිබුණා පුංචි පුරල්ලේ මචං බාප්පගේ කඩේට එහා පැත්තේ තමයි ඔය පොත් සෝවියට් පොත් අරවම තිබුණේ. ඕකේ එකම එක පොතක් තිබුණා මට තෑග්ගක් හම්බෙච්ච ළමා කතන්දරයක්. ඒක කියවලා තිබුණා. ඒ ඇරෙන්න මචං අනිත් ඒවා නම් ගත්ත ගමන් මචං නව කතාවක්වත් මං කියවන්නේ ඇමරිකන් නවල්ස් තමයි ඒ කාලේ කියුනේ. ඔය ලිංගික අධ්‍යාපනය දැන් දෙන්නේ මචං දෙන්නේ නැහැ. අපි ඒ කාලේ ලිංගික අධ්‍යාපනය තමයි. ලිංගික අධ්‍යාපනය තමයි අපි ඒ කාලේ ගත්තේ. ඒ කියන්නේ මේ අර පැත්තෙන් රුසියන් සාහිත්‍ය නැත්තම් චීනෙන් ආපු ඒ සමහර පොත්පත් ඒවා නිකන් අරහන් වුණා. එහෙමද? ඒක තමයි මම හිතන්නේ ලංකාවට එච්ච එක කරුමයක් මචං ඒක. 70 වෙච්ච කරුම ගොඩක් තියෙනවා. එකක් තමයි ওই වාමාංශික දේශපාලනය සහ ඊළඟට ජනරජ ව්‍යවස්ථාව. ඕවා දිගට කතා කරන්න කිව්වොත් කතා කරන්න පුළුවන් උඹලට එපා වෙයි මාව. ඉතින් මට මචං ඒ කාලේ ඉඳලා අනිත් එක අපිට තිබුණ මචං UNP පසුබිමක් නේ. එතකොට කොහොමත් අරක හරි ගියේ නෑ. ඒ පොතපත ඔය දැන් අර හිම වලට තියෙන පොත් කියවලා තියෙනවා නැත්තේ නෑ මචං. ඔය නවල් සරවම කියවලා තියෙනවා. නමුත් ඒකට අර බැඳීමක් නෑ. ඉතින් ඇත්තටම මේ කාලේ මං කියුවේ මචං හැරල්ඩ් රොබින්ස්ගේ පොත්. මොකද අපේ ගෙවල් ගාව ආන්ටි කෙනෙක් හිටියා මේ එයා ගාව දුන්නා වෙන කලෙක්ෂන් එකක් ඉංග්‍රීසි පොත්. ඒ පොඩි කාලේ ටීටි තමයි කියුවේ. ලොකු වෙනකොට මචං හැරල්ඩ් රොබින්ස්ගේ ඒවා මේ බැලුවේ. ඉතින් ඒ කාලේ ආවේ මේ ෆිල්ම්ස් එහෙම ජේ.ආර්. ආවයින් පස්සේ ආවනේ මචං ෆිල්ම්ස්. මාටා හැරි කියයි, ලේඩි චැටලිස් ලව කියයි, රූබි එකේ සවෝජ් එකේ ඒ පැත්ත තමයි මචං. අර ඔය ડોක්ටර් ශිවාගෝ ඊටම් බලලා තියෙනවා. නමුත් අර ඒක වදින්නේ නැහැ ඇඟට. මම නම් කියන්නේ මචං ඒක මේ ලංකාවට වෙච්ච කර්මයක් කියලා. www.radio200.com.au දැන් මාත් එක්ක කතා කරන්න ගියොතින් එරියස් ගණනාවකට යන්න පුළුවන්. නමුත් මාත් මම කැමති දැනගන්න දැන් විශේෂයෙන්ම මේ දැන් මේ 21 වෙනිදා රැස්වීමක් තිබ්බා. මම ඔයාගේ මේ YouTube එකත් ෆලෝ කරන කෙනෙක්. සාමාන්‍යයෙන් දාලා විනාඩි 5-10 මම බලනවා YouTube එක නම් ගොඩක් වෙලාවට. දැන් මේ 21 කතාව පිටිපස්සේ ඔයාගේ කිසියම් පුරෝගාමී මෙහෙවරක් තිබ්බා. ඔයා ඇතුළු YouTubers ලා ගණනාවක මචං. මොකද්ද මේ 21 තිබ්බ රැස්වීමට මම දන්නවා එක විදියකට මාතේ ඔයා හිටියා දකුණු යුරක් හදන ඒ කතිකාවතේ ඔයා හිටියා. ඊට පස්සේ මම දන්නේ නැහැ කතිකාවත සාර්ථක වුණාද ඒ ගැන මට හරි වැටහීමක් නැහැ. නමුත් මම ඊටම පැහැදිලිව දන්නවා මචං ඔයා මේ 21 කතාව ඇතුලේ
කිසියම් විදියකට මේ වැඩේ පටන් ගන්නකොට හිටියයි කියලා. අපිට කියන්නකො මේ 21 වැඩේ කොහොමද ඔයාන්ට උනේ වගේම මේ වැඩේ පටන් ගත්තේ කොහොමද? මොකද්ද මේක බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක මචං? නෑ 21 වැඩේ මචං මගේ මේ එකක් තිබුණේ නෑ. නමුත් අපි දන්න පොලිටිෂියන්ස් ලාට එතකොට රනිල් එක්ක හිටියනේ මචං රට ගොඩ දාපු සෙට් එක. ඒ සෙට් එකත් එක්ක අපි කතා බහ කරන වෙලාවේ හැමතිස්සෙම කිව්වා මේක හරියන්නේ නෑ මේ ආණ්ඩුව කියන්නේ විරුද්ධ පක්ෂයෙන් වෙන වැඩේ වෙන්නේ නෑනේ. සජිත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති නැත්නම් මොකක් හරි සජිත්ගේ තියෙන ටාගට් එකක් සජිත්ට ඇති. නමුත් මචං දැන් මේ ආණ්ඩුවට මාස 6න් රට ගොඩ දානවා කියලානේ ආවේ. ඔව්. එතකොට මාස 6න් නෙමෙයි අවුරුද්දක් ගිල්ලත් මචං මම මේ සමහර වචන පාවිච්චි කරන්න විතර මේ උන දෙයක් නෑනේ මචං. හරිද? දැන් ඇත්තටම දැන් අර මම අද ප්‍රෝග්‍රෑම් එකෙත් මේක කිව්වා. ඒ කියන්නේ ගෝඨ ගෙනල්ලා අපි බලාපොරොත්තු වෙච්ච දේ ගෝඨගෙන් ඉතුරුනේ නැති වුණාම ඊළඟ දවස් ඉඳලම අපි හිටියේ විරුද්ධව මචං. රට වහන එකට ණය ගන්න එක නවත්තපු එකට මොකද මචං ඉකොනොමි එක හරියට ගෙනියන්න නැතුව රටක් ගෙනියන්න බෑනේ. රටක් නෙමෙයි ගයක් ගෙනියන්නත් බෑනේ ගෙදරක්. හරි. එතකොට මචං මේ ආණ්ඩුවේ තියෙන අනිත් එක මුලින්ම එක හේතුවක් වුණා මේ කැලුම් ජයසුමනව අත්අඩංගුවට ගත්තානේ. එතන ඉඳලා ඊළඟට සේපාල් YouTuber කෙනෙක් සේපාල් මචං JVP එක ගේන 100 ගානට කඩේ ගිහපු මිනිස්සේ සේපාලුත්ත් මේක තීරලා තිබුණා මේගොල්ලෝ කිසි දෙයක් කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒක මචං මම මුල ඉඳන්ම කිව්වා ඔය මේ කියන්නේ ජනාධිපතිවරණයට අවුරුද්දකටත් කලින් යාල් ටීවී එකේදී නිශාන්ත ශ්‍රීවර්ණසිංහ එක්ක මම එතකොට CTP එකේ හිටිය මචං පොඩි කලින් වැඩ කරපු කම්පැනි පොඩි ඔය අර කම්පැනිස් වගේක් වහන ප්‍රශ්නයක් ගියානේ මචං. ඒකේදී ඔය CTP එක දාලා CTP එක ගාව තමයි ඔය යාල් ටීවී නිශාන්තක මේක දුන්නේ දවසක් එන්න කියලා එයා ප්‍රෝග්‍රෑම් එකක් කරා. එයා එන්නකොට මම ඉඳන් කිව්වා මෙහෙමයි මේ ඔයාලා ෆුල් try කරන්න ඔයාලා ගේම් එකේ ඉන්න අයනේ. ඉතින් ඔයාලා try කරන්න අර 2015 කරාම වගේ සියලුම පක්ෂ එකතු වෙලා JVP එකට විරුද්ධව බලවේගයක් ගොඩ නගන්න කියලා. එතකොට මචං නිශාන්තට මම ඒ දේ කිව්වම නිශාන්තට මම කිව්වා ඔයාලා මේක කරේ නැත්නම් එතකොට එයා ඇහුවා කවුද ඒක කරන්නේ කියලා. ඉතින් මම කිව්වා 2015 ඕක කරපු පිරිසක් හිටියනේ 2015 මචං ඔය කට්ටියම එක්කව වෙලා මේව කරන එක. ඔය රාජිතගේ පුතා එහෙම කට්ටිය අර චන්ද්‍රිකාලා හිටියනේ. ඒ වගේ මං ඉඳන් කිව්වා මේකෙදි ඔක්කොම එක්කව වෙලා ගේන්න නැත්නම් අනිවාර්යෙන් පරදිනවා. වෙන් වෙන්න ඉල්ලුවතින් පරදිනවා JVP එක දිනනවා. පොළවේ තියෙන ඇත්ත අපිට තේරෙනවානේ මචං. මම හැම මිනිස්සෙම ආශ්‍රය කරනවා. හැම જાතිය එකක්. ඉතින් එතකොට කතා බහ කරනකොට තේරෙනවා දැන් අපේ ගම්වල ගියාම මචං JVP එකට හැරලා තියුණේ නෝගාලේ. ඉතින් මං කිව්වා එකක් හරි කරගන්න පුළුවන් එක්කව වුණොත් කියලා. ඇත්තටම මචං එක්කව වෙලා තරඟ කරා නම් මේ මෙයා පරාදයිනේ. 100%යිනේ හම්බුනේ. 133 හම්බුනේ. ඒක කරේ නෑ. ඉතින් ඒ හේතු උඩයි මේ හේතු උඩයි මචං. ඊට පස්සේ ඔය YouTubersලා මේක දිගටම ආණ්ඩුවට විරුද්ධව කතා කරනකොට අර ඉන්න අයට තේරුණා මේ විපක්ෂයෙන් වෙන්නේ නෑ කාර්යභාරය. කරන්නේ YouTubersලා ටිකයි Facebook එකේ ඉන්න මේ ක්‍රියාකාරීයෝ ඉන්නවනේ Facebook එකෙත් මචං කීපදෙනෙක් YouTube කරන්නේ නැති. ඒගොල්ලෝ තමයි මේක ගෙනියන්නේ කියලා. ඉතින් අපිට මචං ඔය ත්‍රෙටන් අරව මේවා ආවා රූමර්ස් ගියා මෙහෙම නම් මේවා වෙලා තියෙනවා කියලා කොහොම හරි අත්අඩංගුවට ගන්න වැඩේ අතන කැලුම්ගෙන් පස්සේ නැවතුණා. එයාලට තේරෙන්නේ නැති මේක මේ ඉවරයක් නැහැ කියලා. ඉතින් කොහොම හරි ඔය හේතු උඩ තමයි මචං ඔක දැන් ඉතින් එළියට ආපු ඉඳ මං කියන්න. ඉතින් ඔක මාස 6ක මචං ප්‍රෝග්‍රස් 21. ඉතින් ඒක මචං ඒකේ මහ මොලකරු රනිල් වික්‍රමසිංහ වෙන කවුරුත් නෙමෙයි. හරිද? රනිල් තමයි මේක කරේ. රනිල් බැලුවේ මචං අර එදා වෙච්ච වැරද්ද මේ සැරේ හරි හදාගන්න ඔක්කොම ටික එක්කව කරගන්න. පාටලි එතකොට කවුද අපේ විමල් වීරවංශ සජිත් නාමල්ලා සියල්ලෝම එක්කව කරගෙන මචං බලවේගයක් ගොඩනගන්න. නමුත් ඉතින් අර ලංකාවේ තියෙන කරුමයක් තියෙනවනේ මම හිතන්නේ මේ රටේ කරුමයක් තියෙනවා. ඒ උඩ මේ ඔය මචං ඔය සෙට් වෙච්ච කට්ටිය තමයි ඔය. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ඇත්තටම අපිට පොඩි get together එකක් කියලා මොනවද වෙන්න ඕනේ කියලා 21කට මාසයකට විතර කලින් පටන් ගත්තාම එතනත් ඉතින් එක අදහස් කිව්වා. මම නම් කිව්වේ අනිවාර්යෙන් එහෙම දෙයක් කරනවා නම් full force එක දාලා කරන්න කියලා මචං. කරන්න පුළුවන් පොඩියට නෙමෙයි ඉහළින්ම කරන්න කියලා.
ඔව්. දැන් එතකොට මාත දැන් මෙහෙම දෙයක් තියෙනවා මට තව පොඩ්ඩක් කතා කරගන්න. මෙහෙම දැන් අපි දැන් මේ නූතන දේශපාලනයේ මේ YouTube කරුවන් නැත්නම් මේ YouTubers ලගේ කාර්යභාරය හරි වැදගත්නේ. දැන් ඇත්තටම ගත්තොත් එහෙම අර ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා විදියට මේගොල්ලන් සෑහෙන කාර්යභාරයක් කරනවා දේශපාලන මතය සැකසීමේදී. ඒක ලංකාව විතරක් නෙමෙයි. ඒක අපේ කලාපයන් මුළු ලෝකෙම තියෙනවා. විශේෂයෙන්ම අපි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ගත්තත් එහෙම මට මතක් වෙනවා ජෝ රෝගන් එයා කරපු ඉන්ටර්විව් එක තීරණාත්මක බලපෑමක් කරායි කියලා. සඳහන් වෙනවා. ඉතින් අපිත් ඒක දැක්ක. ඉතින් ඒක ඇමරිකාවේ ගොඩක් දෙනෙක්ගේ මතය වෙනස් වෙන්නේ ඒක බලපෑවයි කියලා කියලා තිබෙති. ඒ වගේ හරි වැදගත්නේ මේ කාරණය. දැන් සේපාල් අමරසිංහ ගැන ඔයා කතා කරාම මට පොඩ්ඩක් කලුම් ජයසුමන අපි දන්නවා. ඒ කඳවුරේ කාලයක් තිස්සම ඉන්න කෙනානේ. ඒ පැත්තෙන් කීප තැනකට ගියාට එක ලයින් එක හිටියනේ. දැන් සේපාල් අමරසිංහ එහෙම නෙමෙයිනේ. අපි දන්නවා ගෝඨාභය එළවන්න ප්‍රමුඛ කාර්යභාරයක් කරපු කෙනෙක් මේ ඔන්ලයින් ස්පේස් එකේදී. එතකොට එයා මේ විදිහට වෙනස් උනේ මේ කෙටි කාලයක් තුල. මම මේ ඔබගෙන් අහන්නේ ඔබ හිතන විදිහට මොනවා හේතුද මේක ජෙනුයින් වෙනස් වීම? මෙහෙමයි අපේ ජෙනුයින්ද නැද්ද කියන එක මචං කියන්න බෑ. ඒක දන්නේ සේපාල්නේ. නමුත් මට හිතෙනවා මචං සේපාල් එකපාරටම මේවා උනේ නෑනේ. මේකේ මචං බලාපොරොත්තු වෙච්ච දේවල් වෙන්නේ නැතිකොට එයා බලාපොරොත්තු වුණ දේකුත් ඇතිනේ සේපාල්. ඒවා වෙන්නේ නැහැ කියලා පේන්න මචං ලොකු කාලයක් යන්නේ නැහැනේ පොලිටිකල් ෆීල්ඩ් එකේ ඉන්නේ උන්ට. හරිද? ඌට වැඩ පුළුවන්ද බැරිද කියලා තේරෙන්න මචං කුටිම දැන් මේ ඊයේ පෙරේද වුණ සිද්ධිය ගන්නකො මචං. හඳුන්නෙත්තිලගේ ඇදගෙන නාපු එක. ඉතින් මෙයාලට මචං එක්ස්පීරියන්ස් එක නැහැ කියන එක ඉන්එක්ස්පීරියන්ස් කියන එක හොඳට තේරෙනවා. ඉතින් සේපාල් මචං YouTube ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් නේ. ගොඩක් කාලයක් ඉඳලා කරපු කෙනෙක් නේ. අනිත් එක එයා අපිට වැඩිය හොඳට JVP අය ආශ්‍රය කරානේ. එයාගේ ස්ටුඩියෝ එකේ හිටියේ ඔය ඔක්කොම ටික. ඉතින් එයාට තේරෙන්නේ නැති මචං අපිට ඉස්සෙල්ලා මේගොල්ලෝගේ කැපැසිටි එක. හරි. ඉතින් ඒකින්ද එයා වෙනස් වුණාද මොකක් වුණාද දන්නේ නැහැ. කොහොම හරි මචං මෙයාලගේ මචං ඇටිටියුඩ්ස් උත් හරි නැහනේ. ඒ කියන්නේ සාමාන්‍ය පොලිටිෂියන්ස්ලා වුණාම මචං දැන් මෙයාලගේ පක්ෂයේ ගෙනියන ක්‍රමය මත එක්ක රාජ්‍ය පාලනයවත් ඇඩ්මිනිස්ට්‍රේෂන්වත් කිසිම දෙයක් කරන්න බෑ මචං. ඔය මේ ඊගෝ එකක්. දැන් ඔයා එහෙම කිව්වට මාතේ දැන් බලපුවම දැන් මේ බජට් එකත් එක්ක ගත්තම බලන්නකො දැන් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා තියෙනවා. හොඳේ. ඊට පස්සේ මොනවා වුණත් භාණ්ඩාගාරයේ දැන් සල්ලි තියෙනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් අර වතු සේවකයන්ගේ පඩි වැඩි කරලා තියෙනවා. කාලයක් තිස්සේ තිබිච්ච අඳෝනානේ. ඊට පස්සේ දැන් අර මහා විදියට ලංකාවේ හොරකම කියලා හතර වටේ තිබ්බ අර හොරකම් ආණ්ඩුවේ මැති ඇමතිවරු මැදට පැනලා මේ ආයෝජකයන්ගෙන් හොරකම් ඉල්ලනවා කප්පන් ඉල්ලනවා මේ දේවල් ඇහෙන්නේ නැහැ. ඉතින් එහෙම ගත්තම මේ සෑහෙන වැඩ කොටසක් මේගොල්ලත් කරලා තියෙනව නේද? මේගොල්ලෝ කරලා තියෙනවා මචං. දැන් ඔබ ආන ප්‍රශ්නෙත් මචං. ඒකේ අපිට තේරෙන්නේ මෙයාලට විරුද්ධයට තේරෙන දේ තමයි මචං මිනිස්සු අන්දන්න මෙයාලා දක්ෂයිනේ. දැන් ඔය භාණ්ඩාගාරයේ සල්ලි තියනවා කියනවා මචං. හරිද? හර්ෂත් අත්ත කියන්නේ ටැක්ස් ඉන්කම් එකත් වැඩිලා තියෙනවා. දැන් කොමසාරිස්තුමිය කතා කරා මෙතෙක් කල් ලැබුණ ලොකුම ආදායම. ඉතින් හරිනේ මචං 15% තියුණ වැට් එක මේ කජු කාපු 100 වැඩි කරලානේ කොහොමද ගියේ. ඉතින් මේගොල්ලෝ හරියට ටැක්ස් ටික කලෙක්ට් කරනවා නම් ටැක්ස් ඉන්කම් එක වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි. නමුත් මචං ඔය ඔක්කොම වුණාට අනිත් එක තමයි ඉකොනොමිස්ලා කතා කරන්නේ නැති හර්ෂලත් කතා කරන්නේ නැති දේ තමයි සල්ලි අච්චු ගහලා තියෙනවා ට්‍රිලියන 2ක්. දැන් මේ අවුරුද්ද අවසාන වෙනකොට ට්‍රිලියන 2ක්. එතකොට මචං ට්‍රිලියනයක් මහා භාණ්ඩාගාරයේ තියෙන එක ලොකු දෙයක් නෙමෙයි. ආපු ආදායම මචං පඩි ගෙව පුනරාවර්තන වියදම් කියන එකනේ පඩි ගෙවන ඒවා රෝමේ. එතකොට වැඩි වුණ පඩි අරවට මේවට ගියා කියමුකෝ අපි සල්ලි. නමුත් කිසිම සංවර්ධන යෝජනා ක්‍රමයක් නැහැ. හරිද? කිසිම දෙයක් නැහැ. එතකොට අනිත් එක ඔය රුපියල් 200 වැඩි කරපු එක මචං මං හිතන්නේ ලොකු ලීගල් ඉෂුව එකක් වෙනවා අනාගතේ. මං හිතන්නේ ඔක දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ දැන් මචං මේ සහනාධාර ක්‍රම කියන්නේ දැන් මේ අස්වැසුම මේ ප්‍රයිවට් කම්පැනිස් වලට දෙන වැඩක් නේ කරන්න යන්නේ. ඒ කියන්නේ රුපියල් 200 බෙදීම තුලින් දවා කියන්නේ.
ඔව් රුපියල් 200 බෙදීම තුලින්. ඉතින් ඒක මචං අනිත් එක දෙන්නේ එක්තරා වතු කීපයකට විතරයිලු. ඉතින් සාමාන්‍යයෙන් මම දන්න තරමින් මචං අපෙත් ඔය ගම්වල මේ පොඩි තේ වතු වරම නැති ඒ වල මිනිස්සුන්ට මචං රුපියල් 1500ක් දීලා කෑම බීම දෙනවා. ඔව් හරිද? ඒක දවල් කෑම නම් දවල් කෑම උදේ කෑම නම් උදේ කෑම යවනවා වත්තට ගිහිල්ලා රුපියල් 1500කුත් දෙනවා ඩේලි. හරි මන්ත්ලි නෙමෙයි EPF මම දන්නේ නැති වතුවල ඉන්න අයට EPF ETF කියනවාද කියලා. කොහොම හරි මෙහෙමයි මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් සලකන්න ඕනේ. ඒකේ මේ විවාදයක් නෑ මචං. රුපියල් 2000ක් දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. අනිත් එක ඔය ඕකේ තියනවා මචං දැන් මේ වසන්ත සමරසිංහ කිව්වට එක දවසක් ආවත් දෙනවා කියලා මේ රුපියල් 200 ආපු වැඩ කරපු පැමිණීමේ දීමනාව. ඒ පැමිණීමේ දීමනාවක් විදිහටනේ මචං කිව්වේ. සාමාන්‍ය පැමිණීමේ දීමනාවක් කියන්නේ කම්පැනි එක වැඩ කරපු මිනිස්සු නම් දන්නවා හැමදාම එන්න ඕනේ මචං. ඔව් ඔව් හරිද? පැමිණීමේ දීමනාවක් කියලා හඳුන්වා දෙන එකෙන්ම කියන්නේ ඒක. නැත්තම් මචං ඩේලි රුපියල් 200ක් වැඩි කරා කියවනම් ඕන එක පිළිගන්න පුළුවන්. නමුත් ඔය වචනේ හරි ඩේන්ජරස්. ඕක දෙන්න යනකොටනේ ලෙඩ වෙන්නේ. අපි එතකොට බලමු. හරි ඒක එකක්. අනිත් එක භාණ්ඩාගාර සල්ලි තියනවා කියන එකත් බොරුවක් මචං. හරිද? මේ සාමාන්‍යයෙන් මචං රටක මේ මහා පරිමාණ ප්‍රොජෙක්ට්ස් මොනවා හරි තියෙන්න ඕනේ. අඩු ගානේ පාරවල් හරි හදන්න ඕනේ මචං. එතකොට තමයි සල්ලි මිනිස්සුගේ අතරේ මේ සංසරණය වෙන්නේ. මේ රට මෙහෙම හරි යන්නේ මචං. දැන් චන්ද්‍රිකායේ කාලේ මයිනස් කියන්නේ අපරාධ කියන්නේ අනුර කුමාර සානායකගේ ගවර්න්මන්ට් එක මචං රනිල් ගෙනිච්ච එක සරල රේඛාවක් වගේ ප්‍රස්තාරයක් ඇන්දොත් ඒ විදිහට යනවා. ඒක ගැටලුවක් නෑ. ඒක ඇත්ත. හරිද? මෙයාලා ඒකට මේ සෙල්ලම් දාන්න ගියේ නෑ. අරව මේව කරන්න ගියේ නෑ. IMF එකේ සල්ලි කොහොමත් හම්බ වෙනවා මට. ඔය ඒක හරි මාතේ. දැන් අනිත් එක තමයි ඔයාගේ කතාවෙම මට අනිත් වෙන ප්‍රශ්නේ තමයි දැන් සරල රේඛාවක් වගේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාර්යභාරයම කරගෙන යනවායි කියලා කියනවනේ. හරිද මචං? දැන් මෙහෙමනේ දැන් එක තැනක මම දැක්ක විවේචනයක් තියෙනවා. ඇත්තටම මේ අනුර කුමාර කියන්නේ මේ JR ගේ පුතාට කියලා. මුණුපුරානේ මේ පුතා ඒ කියන්නේ ඒ කියන්නේ රනිල්ටත් වඩා හොඳින් JR ගේ පාරේ යනවායි කියන එක තමයි කියුනේ. ඉතින් එහෙම තියෙද්දි අයියෝ පොඩ්ඩක් ගිහලා ඔව් දැන් ඔයාගේ පැත්තෙන් ගත්තොත් මාතේ ඔයා මේ තනිකරම ලිබරලිස්ට් එතකොට ධනවාදියා මොකද ප්‍රශ්නේ? නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මෙහෙමයි growth එකක් නෑනේ මචං. මේ මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම මොනවා හරි එන්න ඕනේ. මචං රටේ පුනරාවර්තන වියදම් ප්‍රාග්ධන වියදම් කියන එක උඹලා දන්නවනේ. ඔව්. ඒ කියන්නේ මචං හරිද? දැන් පඩි නඩි ගෙවන එක ආණ්ඩුවේ සේවකයන්ගේ එක කොහොමද ගෙවන්න ඕන. හරිද? එතකොට මචං උන් කඩේකට ගිහිල්ලා කන බොන්න දේවල් අරගන්නවා, ළමයි ටියුෂන් යවනවා, මේ ලයිට් බිල ගෙවනවා. අර ඒක මචං කොහොමත් වෙන දෙයක්. නමුත් මචං ප්‍රාග්ධන වියදම් කියන්නේ ඒක නෙමෙයි. ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරන මුදල මචං වියදම් නොකර භාණ්ඩාගාරයට එවුවාම භාණ්ඩාගාරයේ සල්ලි තියනවා තමයි. ඉතින් මෙයාලා මචං එක්කෝ අඩු ගානේ ලොකු හාබර් එකක් හදන එකක් හරිද? ආයෝජකයෝ නැහැනේ මචං. මේක බංකොලොත් රටක්නේ. ආයෝජකයෝ නැති තව හේතුවක් තියෙනවා ගොඩක් අය දන්නේ නැති මචං. ඉන්වෙස්ටර් කෙනෙක් එන්නේ නැහැ මචං. උන්ට ඉන්ෂුරන්ස් කවර් එකක් නැත්තම්. ඉන්ෂුරන්ස් එතකොට මචං බංකොලොත් වෙච්ච රටකට ඉන්ෂුරන්ස් කම්පැනිස් කවර් එක දෙන්නේ නැහැ. ඔය තෙල් කම්පැනිස් ටික ආවනේ රනිල්ගේ කාලේ. ඔය ආරෙන් පාස් එකට මචං මේ ඉන්ෂුරන්ස් කවර් එක මේ ගන්න හරි අමාරු වුණා. ඔස්ට්‍රේලියන් එකට. අය අකුලගෙන ගියාදත් කොහෙද? හරි. ඉතින් ඒ ඉන්වෙස්ටර්ස්ලා එන්නේ නැති වුණාම මචං අඩු ගානේ දැන් මෙච්චර සල්ලි ආවා කියන එකෙන් ඒකෙන් මචං කැප් ගෙනල්ල හරියන්නේ නැහැ. හරිද? කැප් ගෙනල්ල හරියන්නේ නැහැ මචං. ඒකෙන් මොකක් හරි ජනතාව අතරට මුදල ගලාගෙන බැසිල්ලා මහින්දලා හොරකම් කරා කියලා. නමුත් ඒක මචං ඇත්තටම මේ වෙච්ච හැටිත් අපි දන්නවා. හරි පාරවල් හදන එකනේ ලොකුවටම කරපු දෙයක්. එතකොට මේ අමාත්‍යාංශයටම බිල්ඩින් හැදුවා. එතකොට බිල්ඩින් හදන්නේ මචං මහින්ද රාජපක්ෂ නෙමෙයිනේ. ඒක දෙනවා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට. එතකොට මචං ওই 2010 2015 කාලේ මං අඳුරන ගොඩාක් පිටරටවල් වල මිඩල් ඊස්ට් ආරේමේ හිටපු ඉන්ජිනියර්ස්ලා ආකිටෙක්ට්ලා වැඩෝ ටික ඉන්නවනේ. ලොකු ප්‍රොෆෙෂනල්ස් වල හිටපු උන් ඔක්කොම මේකට ආවනේ මචං. අර ලොකු මේ අමුදා මූලස්ථානයක් හැදුවා අරවා මේවා අර වරාය හැදුවා. ඔව් වරායවල් හැදුවා මචං. එයාපෝට් එකක් හැදුවා. බිල්ඩ් කරාට මචං එයාපෝට් වලට හදපු ගමන් ප්ලේන් එන්නේ නැහැ. ඒක ඊළඟට දැනගන්න ඕනේ මචං. එතෙන්ට ප්ලේන් ගෙන්න ගන්න හැටි. පෝට් සිටිය ගෙනාවා. කොච්චර ටුවරිස්ට් හොටෙල්ස් හැදුනත්
චර ටුවරිස් හොටෙල්ස් හදුනාද ටුවරිස් ඒරියාස් හදුනාද ආරුගම්බේ කියන එක යුද්ධ දිනල ඉවර වෙලා ඉතින් එහෙම මචං අලුතෙන් කිසිම දෙයක් නැහැනේ ඔය ටුවරිසම් ගැන කතා කරමු මා ටුවරිසම් කරපු ඉඳ දැන් මේකේ මචං දැන් ටුවරිසම් වලත් එන අය අඩු වෙලා තියෙනවානේ වැඩි උනේ නැහැනේ මේගොල්ලෝ 3 මිලියන් බලාපොරොත්තු වුණා නමුත් දැන් දෙකක් 2 මිලියන් කපල්ලයක් ඇවිල්ලා මල් මාල දාලා බෙර ගාලා පිළිගත්තා ඉතින් අර මෙයාලට මචං ප්‍රොජෙක්ට්ස් නෑ දැන් මාත් මෙහෙමනේ ඔව් දැන් ප්‍රොජෙක්ට්ස් නැතුව රටකට යන්න බෑ මේ ඔක්කොම ආණ්ඩුව අපි හිතමුකෝ ඔය කියන විදියට ආණ්ඩුව ඉතාම අසාර්ථකයි කියන තැනට අපි එමුකෝ මචං නමුත් දැන් ආයි පාර මම ගියොත් 21 පැත්තට හොඳේ ඔව් ඉතින් මෙයාලා ආවේ නෑනේ මේ ප්‍රමුඛ විපක්ෂය මේ ඔක්කොම එකතු කරලා දැන් විමල් වීරවංශ කිව්වොත් දිවිජය වීර කිව්වොත් විශේෂයෙන් සජබේ කියන්නේ මචං මේ විපක්ෂයේ ලොකුම පංගුකාරය ආවේ නෑනේ මචං ඉතින් ඔය ඒගොල්ලෝ ආවේ නැත්තේ ඇත්තටම මේ ජනතා විරෝධයක් මතු කරගන්න බැරිද මේ ආණ්ඩුවට ඔය කියන තරම් ආණ්ඩුව ෆේල්ද කියන ප්‍රශ්න තමයි මචං අපිට හිතෙන්නේ කියන තරම් ආණ්ඩුව ෆේල්ද කියන එක තේරෙනවනේ මචං සමූපකාර ඡන්දයි ප්‍රාදේශීය සභාවල බජට් එකයි පරදින එකේ සමහර තැන්වල දෙවනි සැරේ දැම්මම දෙවනි සැරේටත් පරාදයි ඉතින් ඒකේ මම දැක්ක නලින්ද ජයතිස්ස මහත්තයා කියලා තිබුණා මේ නලින්ද ජයතිස්ස සහෝදරයා කියලා තිබුණා මේ රහසේ ගන්න වෙලාවේ ඡන්දෙ දීපු අයගේ අවංක නෑ මේ මිනිස්සු හරි රහසේ කරා දැන් මේ බජට් එකට රහසේ ඡන්දෙ ගත්ත ඇත්ත කතාව ඒක නෙමෙයිනේ මචං සල්ලි දීලා ගත්තේ උන්ගේ ඡන්දේ ඉතින් මේ සැරේ සල්ලි දුන්නා නම් සල්ලි දීපු එකෙක් මම දැක්ක දීලා තිබුණා ඔය පදක්කම එකෙක් මේ මනුස්සයාට සල්ලි නැතුව සල්ලි අරගෙන දිලිත් මේ බ්ලඩ් ප්‍රෙෂර් 100 ගන්න නැගලා කෑ ගැව්වේ ඉතින් දිලිත් මම දැක්ක පාර්ලිමේන්තුවේ බොහොම වේගවත් කතාවක් කරලා තිබ්බා ඔව් පොලිටික්ස් කරනකොට ඔහම කේන්ති ගන්න ඕනේ නැහැ ඒ මනුස්සයාට සල්ලි නැත්තම් කවුරුත් දෙන්නේ මේකට සල්ලි අම්බ කරන්නනේ ඉතින් නමුත් අර මෙහෙම දෙයක්ත් තියෙනවා මේ දේ මචං මෙහෙමයි දැන් පොලිටික්ස් කරනකොට මචං වහල්ලු ඉන්නවනේ ඒ වහල්ලු මචං ධාර බහල්ලු හැම පක්ෂෙටම ඉන්නවා UNP එකෙත් ඔය දැන් බනිනවනේ අපි මචං JVP එකට පුනර්ප කියනවා කියලා JVP විතරක් නෙමෙයි මචං පුනර්ප කියන්නේ සෝෂල් මීඩියා ඉන්න එකක් ඇටියට මම දන්නවා ඒ විදියටම කතා කරන UNP කාර්යොත් හරිද මේ ශ්‍රී ලංකා කාර්යොත් ඉන්නවා පොට්ටුව ගැන කතා කරන්න දෙයක් නැහැ මචං පොට්ටුවේ නියෝජනයකනේ ඉතින් 21 මම කිව්වේ මෙහෙමයි 21 මචං ඔය මේ ඇදගෙන යන වැඩේ රනිල් දීලා තියෙන්නේ ගම්මන් පිටට හරි ගම්මන් පිටට ඔන්න ඉන්සයිඩ් ස්ටෝරි එකක් ආව තිලක් එළියට ඉන්සයිඩ් ස්ටෝරි එකක් ඉන්සයිඩ් ස්ටෝරි නෙමෙයි මචං ඇත්තටම මේක දන්නවා කවුරුත් ඒකේ ඉන්න අය දන්නවා හරි ගම්මන් පිටට තමයි ගම්මන් පිටයි දොල වත්තලට තමයි දීලා තියෙන්නේ එතකොට මේකේ ලොකු බලාපොරොත්තුවක් තියෙන එකක් තමයි මචං අර රනිල් ගාව හිටපු වැඩෝ ටික ඉන්නවනේ දේශපාලනයෙන් අයින් වෙලා කාංචන එතකොට අපේ ප්‍රමීතලා කට්ටියක් ඉන්නවනේ මචං වැඩෝ ටිකක් අලිෂාබ්රිලා රමේෂ් පතිරණලා වගේ සෙට් එකක් දැන් සමහර අය ඇවිල්ලා තියෙනවා දැන් නාමල් මම දැක්කා අද හැන්දෑව නිවුස් එකක් නාමල් ගාවට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට නාමලුත් වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු වෙනස් වෙනවනේ මචං. හරිද? මේකේ 21 මචං කලකිරෙන්න ඕනෙත් නැහැ. සොයම් මෝහනයකටපත් වෙන්න ඕනෙත් නැහැ. මේ පටන් ගත්ත එක මචං ඇත්තටම මම හිතුවට වැඩිය මේක සාර්ථකයි. අපි ඔය get together එක දුන්න දවසේ හිතුවට වැඩිය මචං මේක සාර්ථකයි. ඇත්තටම මම ගියාට මම සාමාන්‍යයෙන් යන්නේ නැහැ මචං ඉස්සරහට ඔය වගේ සාමාන්‍ය ක්‍රමයක් එක. සමහර අය ඉන්නවා ගිහිල්ලා ඉස්සරහින් ඉඳ ගන්න. මම ඉඳගන්නේ මචං ඉස්කෝලේ ඉඳගත්තත් පිටිපස්සේ මේවල ඉඳගන්නෙත් පිටිපස්සේ ඇහුවොත් විතරයි අදහසක් කියන්නේ. මොකද ඔක්කොම දන්න අයනේ ඉන්නේ මචං. අල්ල දන්නනේ මේ රටේ ඉන්නේ. දේශපාලනිකව මල්බෙරි කණ්ඩායම එහෙමද? මේක මචං මේ කියන්නේ මේ ඩිසපොයින්ට් වෙන්න ඕනෙත් නෑ. මේක මචං මහා ලොකු දෙයක් හැටියට මේව කරන්න ඕනෙත් නෑ. මේක ස්ටාර්ට් එක හැටියට හොඳයි. ඉතින් මම කිව්වේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පිටපළාත් වලත් කරගෙන යන්න මේ අනුර කුමාරලත් ආවේ එහෙමනේ. අනුර කුමාරගේ ජයග්‍රහණය මචං ඒකේ එකම සලකුණ අනුර කුමාරම තමයි. වෙන කවුරුත් නෙමෙයි. සභාගාරය
දැන් ඔයා කිව්වා දැන් ඔය හරි එකක් මේ විවාද ජනකයි මචං ඔය විශේෂයෙන්ම රනිල් මේ ගම්මන්පිලට මේ වැඩේ බාර දුන්නයි කිව්වා. මොකද ගම්මන්පිල කියන්නේ විමල් එක්කම රනිල් ජනාධිපති වුණාට පස්සේ කැබිනට් එකට එන්නයි කියලා එන්න බෑ එන්නේ කියලා ආරාධනය කරාම ඒක ප්‍රතික්ෂේප කරපු අය. ඉතින් ඒ වගේ අය රනිල්ගේ මෙහෙම කොන්ත්‍රාත්තුවක් ගනීද? මොකක්ද ඒ කතාවේ තේරුම? මෙහෙමයි මචං, හැම මනුස්සයෙක්ගේම හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා. මොකද මේ සම්පූර්ණ සුදු මිනිස්සුත් නැහැ, කළු මිනිස්සුත් නැහැ, අලු මිනිස්සු ඉන්නේ. ඉතින් මේ ගම්මන් පිලකේ තියෙනවානේ මචං පොඩි කතා කරන නිවිච්චකමක් තියෙනවා. වැදගත්කමක් තියෙනවා. ඉතින් රනිල්ගේ ටීම් එකේ රනිල්ට පොරක් නැහැ කියලා තේරෙන්නේ නැති. අනිත් එක මෙහෙම දෙයක්ත් තියෙනවා මචං. හරිද? දැන් මේකත් මං කියන්නකෝ මට හිතන දෙයක් මේක. හරි මේ තියෙන ප්ලෑන් එකක්වත් මොනවත් නැහැ. මට හිතන දෙයක් මං කියන්නේ. ගම්මාව ගත්තේ ඇයි කියන එක. හරිද? මෙතන මචං මේ ආණ්ඩුව කරගෙන යන පොඩි වැරද්දක් තියෙනවානේ මේ ඩයස්පෝරා එක සනසන්න සහ දැන් උඹලා දකින්න ඇති අද මේ අර බෝඩ් හයි කරන්න ගිහිල්ලා මචං පුරාවිද්‍යායකේ අර නාමපුවරු ඒ ගමේ මිනිස්සු එක්ක අහුවෙලා ඒක හයි කරන්න දෙන්නේ නැහැ පොලිසියට හුත් කියලා එළෙව්වා. පොලිසිය ගියා යන්න මචං. ඒක හයි කරන්න දුන්නේ නැහැ. ඔව් හයි කරන්න දුන්නේ නැහැ මචං. හරිද? ආයක අද සිද්ධ වෙලා තියෙන එක මම දැනුවත් නොහිටි කාරණයක්. ඒ යනවා පොලිසියට හුත් කියලා එළවනවා. ගමේ මිනිස්සු එක්ක අහුවෙලා. හරි ඉතින් ඒකේ ජජ්මන්ට් එකක් දීලා තියෙනවලු මන් දන්නේ නැහැ ඇත්තද නැත්තද කියලා. එහෙම බෝඩ් එකක් දානවා නම් ප්‍රාදේශීය සභාවේ අවසරයක් ගන්නත් ඕනේ කියලා. නමුත් මචං පුරාවස්තු අයිති ප්‍රාදේශීය සභාවට නෙමෙයි මම දන්න විදිහට. ඒක අයිති මධ්‍යම රජයට. පුරාවස්තු කියන එක. ඉතින් ඒකට මං හිතන්නේ අවසරයක් ගන්නවා. ඒක මන් දන්නේ නැහැ එහෙම ජජ්මන්ට් එකක් දීලා තියෙනවද නැද්ද කියලා. ඒක ගැන කියන්න. ඉතින් මේ ගම්මන් පිළ ගත්තේ ඇයි කියන එක මට හිතන හැටියට මං හිතනවා මචං මේ වෙලාවේ සිංහල බෞද්ධ නැගිටීමක් ආයිත් එනවා ඔය මොන සෙල්ලම් දැම්මත් මචං මේගොල්ලෝ කරගෙන යන වැඩෙන් දැන් නිකමට කල්පනා කරන්න මචං හරිද ශ්‍රී ලංකන් ඩේ කියලා සාකච්ඡාවක් යනවා අනුර කුමාර දිසානායකගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒකට ඉන්නේ සුළු පක්ෂ ඔක්කොම හරිද සුළු පක්ෂ මුස්ලිම් පක්ෂ දෙමළ පක්ෂ ඒකේ දෙමළ ජාතික සංවිධානයේ සුමන්තිරන් ඇවිල්ලා කියනවා මේ ජාතිවාදී ඒවා තියාගන්න එපාලු. ඒක පක්ෂෙම නම මචං දෙමළ ජාතික සංවිධානය. හරිද? ඉතින් මම හිතනවා ධම්මව දැම්ම එක හේතුවක් ඒකත් වෙන්න ඇති. කොහොම හරි මාතේ මේ ප්‍රශ්න ගැන කතා කරද්දි මට මේ අද දක්නට ලැබුණා අද දකින්න තිබ්බ මේකක් මචං මේ නිවුස් දෙකක් Facebook එකේ සුනිල් හඳුන්නෙත්ති අපේ කර්මාන්ත අමාත්‍යතුමා ගිහිලා තිනවා CIDට. එයා කියලා තියෙනවා මම දන්නේ ඔයගොල්ලන් ඔය ලක්ක කරගෙන කිව්වද කියලා. විපක්ෂය කළ යුත්තේ සාධාරණ දේශපාලනයේ මිස සැලසුම් කළ වඩ ව්‍යාපාර නොවේ කියලා. දැන් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා මේ ලයිසන් නැති හාල් තොගයක් නිදහස් කරලා මේක රාජසන්තක කරලා මිනිස්සුන්ට බෙදන්න හදපු ප්ලෑන් එකකට තමයි මේ ව්‍යාපාරිකයා කතා කරේ කියලා. මොකද්ද මාත මේ මෙච්චර අවංකව වැඩ කරන රජයකට අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට මේ මොකද මේ YouTubers ලා පන්න ගහන්නේ? ඕක මචං වරුණනේ ඇද්දේ ලෙඩේ. වරුණ රාජපක්ෂනේ. ඔව්. වරුණ මචං වරුණ කියන්නේ මට හම්බ වෙච්ච අයගෙන් නියම මීඩියාකාරයෙක්. ඇත්තටම වරුණ පොලිටිෂියන් කෙනෙක් වුණාට වැඩිය හොඳයි මීඩියාකාරයෙක් වුණා. නම්බර් 1 මීඩියාකාරයෙක්. වරුණ මචං ෆැක්ට්ස් නැතුව ලෙඩක් අදින්නේ නැහැ. අනිත් එක වරුණ මචං මේ පොයින්ට් ටු පොයින්ට් තමයි ගේම් එක දෙන්නේ. ඉස්සෙල්ලා දානවා මචං. දාලා එකට ගැව්වාම ඊළඟ බඩු අතේ තියාගෙන තමයි මචං හොර දාන්නේ මේක මේ සාකච්ඡාවට. හරිද? දැන් ඊයේ වීඩියෝ එකට පස්සේ මම හිතන වීඩියෝ එකක් දැම්මා. දාලා දැන් වරුණ සම්පූර්ණ කතන්දරේ කිව්වා. ඉතින් මේක මචං හොඳටම තේරෙනවා මේක මේ පට්ට වංචාකාරයෙක්ට එක්කෝ හඳුන්ලා මචං අලුත්නේ දේශපාලනයට. දේශපාලට නෙමෙයි ඇමතිකමට අලුත්. ඔව්. නෑ ඉතින් හරි විදිහට බලුවොත් දේශපාලනේ දැන්නේ පටන් අරගෙන තියෙන්නේ. අර කේ සංජීව දන්නවද උඹලා? කේ සංජීව මචං මේ අනිද්ද පත්‍රයේ කතුරු වෙලා හිටිය කාලයක් කේ සංජීව කියලා ඉන්නේ. හොඳ දක්ෂ කියන්නේ කීප සැරයක් මචං හොඳම මාධ්‍ය විදියට මේ සම්මානය හම්බුණා. ඔව් අහලා තියෙනවා. ඔව්. අනිත් රාවේ හිටියා රාවේ ඔය කට්ටිය නිලුක්ෂි රේඛා නිලුක්ෂිලා එතකොට කවුද අපේ උඩුවර ගෙදරලා කට්ටියත් එක්ක හිටපු එක්කෙනෙක්. එතකොට කේ සංජීව ලියලා දුන්නා ලස්සන එකක් අද
මේගොල්ලෝ මේ අවුරුද්දේදී දේශපාලනයයි ඉංග්‍රීසි ඉගෙන ගනි ඊට පස්සේ අවුරුදු 5දී රට කරයි කියලා. හරිද? නියම කියමන එක. ඉතින් ඇත්තටම දේශපාලන ඉගෙන ගන්නේ දැන්. ඉතින් මෙහෙමනේ මචං ඔය පොලිටික්ස් වලදී ගල්ලාඳෝ ඩිග්‍රී කාරෝ අරුමුන් උන්ට තේරුණා මචං මේ මෙයාලට වැඩ බෑ කියලා උන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. හරිද? දන්නවනේ ඉතින් ස්ත්‍රී මාංශ වලට කැමති බොන්න මිනිස්සුනේ මචං හැමෝම. ඉතින් අනිත් එක මම කියන දෙයක් තමයි මචං එදා ඉඳලා හැමෝම පොලිටික්ස් කරන හැම එකම හැම පොලිටිෂියන්ම උන්ගේ එකම පරමාර්ථය මචං මහින්ද රාජපක්ෂගේ පවුල වගේ වෙන එක. මහින්ද රාජපක්ෂ මචං ඕක අවුරුදු ගාණක් ඉවසගෙන ඉඳලා ඇවිල්ලා යුද්ධෙත් ඉවර කළා තමයි මචං මහින්ද රාජපක්ෂ ඒ වැඩේ කරගත්තේ. දැන් එනේ උන්ට මචං ඉවසන්න බෑ. දැන් එනේ උන්ට මචං මාස දෙකෙන් තුනෙන් අර ලෙවල් එකට යන්න ඕනේ. ඕකට මම තමයි අර කිව්වේ මචං from Sigaman life to cinnamon life. ඒක මචං පටාස් කාලා ඕනේ. ඉතින් ඒක කරන්න ගියාම මචං මේ දැන් අර ඕවගේ ගල්ලාඳෝ හරිද බිස්නස් එකේ ඉන්නද උන් මචං උන්ට තේරුණාම වැඩ බෑ කියලා අර තියෙන හිලෙන් රිංගල මචං උන්ගේ වැඩේ කරගන්න යන්නේ. මේ යකා මචං කම්බ හොරෙක්. ඇත්තටම මට වෙලාවකට හිතෙන හඳුන්නේ නැති පව් කියලා. අහු වුණාද දන්නේ නැහැ. දැන් ඒක හඳුන්නේ නැති තියනවනේ මචං වොයිස් කට් එකේ. මම දන්නේ මේක ඒ මිනිහම මේක මේ වැඩේ කරලා මාව මේකට අහු කරාද කියලා. ඇත්තටම වොයිස් කට් එක යන්න විදියක් නැහැනේ මචං. අරුත් එක්ක ගත්ත වොයිස් කට් එක කොහමද වරුණට කිව්වේ? හරි ඒ වගේම ඒකම චතුරංගාරේසිකටත් උනේ. ඔයා මේ යකා කම්බ හොරෙක් කියලා කිව්වේ කාටද? කවුද? ඔය හාල් ගෙන්නපු එක. හාල් ගෙන්නන්න බෑනේ මචං හැමෝටම. හාල් ගේන්න මචං 4 වෙනි 5 වෙනි හරිදී ඉන්නවා කට්ටියක් ඒකත් මාෆියා එකක්. ඒකම මචං ඒක මේ රෙජිස්ටර් වෙලා කරන්න ඕනේ වැඩක්. දැන් මූ කියන්නේ මචං ඉන්දියාවේ මූට එව්වා කියලානේ. ඔය ලයිසන්ස් නැහැ කියන්නේ. ඒ ඔප්පු ඩොකියුමන්ට් එක කරවම මුකුත් නැහැ. මූ හඳුන්වැත්තිව අල්ලගෙන තියෙන්නේ මචං. හඳුන්වැත්තිව අල්ලගෙන තියෙන්නේ මෙට්‍රික් ටොන් 5000ක් දුඹුරු සීනි ගන්නම් ඩුබායි වලට යවන්න කියලා. ඒකේ එට ගිහිලා තමයි මේක දාලා තියෙන්නේ ඔළුවට. ඉතින් අනිත් එක මචං මේක මේ ලීගල් කියලා හොඳටම තේරෙනවානේ ලයිසන් නැති හාල් වගේක් කොහොමද මචං හඳුන්වැත්ති නිදාස් කරන්නේ. එයා කියනවානේ මං ඒ වැඩේ කරන්න අරක තමයි මොකක් හරි කරගන්න ඕනේ කියලා. ඔව්. එතකොට අපිට සැක හිතෙනවා මචං මේකේ ගනුදෙනුවක් කතා වුණාද කියලා. දැන් අනිත් පැත්තෙන් බලමුකෝ අපි සංගීත් පහුගිය දවසක ආණ්ඩුවට තද බල විදිහට විවේචනයක් කළා කරා මේගොල්ලන් මොනවද මේ කරන්නේ පිස්සුනේ කරන්නේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ අපි දන්නේ නැද්ද ඕව කියලා. දැන් අද වෙනකොට අපි දැක්ක මේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක මම හිතන්නේ දෙවෙනි හෝ තුන්වෙනි පෙළියේ පුටුවක ඉඳගෙන මේ සර් කියලා මේ බොහොම මේ යටහත් පාත් විදියට කතා කරලා ටිකක් යටත්වීමක් සිද්ධ කරනවා සායාගේ පැත්තෙන් කරුණු දැක්වීමකුත් කරනවා. දැන් ආණ්ඩුව තිලක් මට පොඩි ඇඩිෂන් එකක් තියෙනවා එතනට දාන්න. අනිත් පැත්තෙන් බලන්නකෝ තිලක් මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව බොහොම සංවේදීනි. සංගීත කලාකාරයෙක් හැටියට ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා කරපු ප්‍රකාශයකට ඊට පහුවෙනිදම මේ කතා කරලා ජනාධිපති ලේකම් කාර්යාලයට රැස්වීමක් දෙනවයි කියන්නේ මේ මහින්ද රාජපක්ෂ පන්නේ සෙන්සිටිවිටි එකක් නේද තිලක් තියෙන්නේ. ඔව්. දැන් සංගීත වගේ කෙනෙක් තරහ කරගත්තොත් මේක ඩැමේජ් එකක් නේ මචං. ඉතින් ඒ අතින් අනුර කුමාර හොඳයි ඒ කරපු වැඩේ. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් මචං. ඒ කරන්න යන දේ කරනවා නම්. ඕක මමත් ඒ කාලේ ඉඳන්ම ඔය කුඩු අල්ලන වැඩේ පටන් ගත්ත දවස් ඉඳලා මම ඕක කියනවා මචං YouTube එකේ. මේක ගණ්ඩා තැනදිම ඩිස්ට්‍රොයි කරලා දාන්න කියලා. නැත්තම් මට මිනිසුන්ට විශ්වාසයක් නැහැනේ. මොකද උතන ඕකේ මචං මම අද කතා කරා මේ ගැන මගේ YouTube එකේ. ඕකේ මචං ඔය කුඩු ගෙන්නනවට වැඩි එකක් යනවා කුඩු අල්ලන එකේ. ඔය රංගජීව විසිුනේ ඇයි? රංගජීව අවංක නිලධාරී. හරි රංගජීව වෙඩි තියලා මරන්න ගියේ පාතාලටත් වැඩිය මචං ඔය ඇතුළෙම ඉන්න කට්ටිය. අපරාධ කියන්නේ දැන් අනුර කුමාර දිසානායක ඒ සෙට් එකත් අල්ලගෙන යනවා. හරිද? නමුත් ඕක හරි අමාරුයි සුද්ධ කරන්න නමුත් ඔබ කියන ආකාරයෙන් ආණ්ඩුව ඒ පැත්තෙන් යම්කිසි සාධනීය වැඩක් කරගෙන යනවා. එහෙමද මචං? අවංක දෙයක් කරනවා කියලා පේනවානේ. අවංක. එතකොට හැබැයි ඉතින්
ඒක කරා කියලා මචං රට ආර්ථිකය ගොඩ එන්නේ නැහැ. හ්ම්. ආර්ථිකය ගොඩ එන්නේ නැහැ මචං. ඒ වගේම බ්ලැක් මනි වලට එන පාරක් වදිනවා ඒකේ. අන්න ඒකයි දැන් මොකද ඔය බ්ලැක් මනි කියන්නේ තාර්ථිකයේම එක කොටසක්. ඉතින් රටක් විදියට සාරව විදියට ගත්තම නේද? ඉතින් ඒක අනිවාර්යයෙන්. දැන් උදාහරණයක් දැන් මිනිස්සු අලල හිරේ දානවා වගේම ඇයි මේ මිනිස්සු ඒක කරන්නේ කියන එක ගැන හිතලා මේ මිනිස්සුන්ට යැපෙන විදියක් හොයලා දෙන්න එපා. ඉතින් අන්නේ එතකොට ඔත්තන අන්ත ගත්තා මට පේන්නේ ඔක්කොම ආර්ථික වර්ධනයත් එක්ක ඇවිල්ලා හිර වෙනවයි කියන එක තමයි කියන්න තියෙන්නේ end of the day නේද? මචං බ්ලැක් මනි ඉකොනොමි එක කියන්නේ දැන් බොලිවුඩ්, හොලිවුඩ්, මියුසිකල් ඉන්ඩස්ට්‍රීස් මුළු ලෝකෙම තියෙන. හරිද? එතකොට මචං ඉන්දියාවේ ඔය මේ දකුණේ තියෙන ප්‍රාන්ත කීපයක් තියෙනවා. කේරළ, කර්ණාටක, තමිල්නාඩු, හයිදරාබාද් ඔය වගේ මචං දකුණේ තියෙන 6ක් විතර තියෙනවා. මට හරියට නම් ටික මතක නැහැ. ඒ වල මචං ඉකොනොමි එකෙන් more than 50% මචං බ්ලැක් මනි ඉකොනොමි එකක් තියෙනවා. සභාගාරය. හොඳයි මාත දැන් මේ ගැන මේ හැම විග්‍රහය දිහාම බලද්දී දැන් ආණ්ඩුවට කිසියම් විදියකට විවේචන තියෙනවා. නමුත් ඔබම අනික් පැත්තෙන් බොහොම හොඳ වැඩ ආණ්ඩුව කරනවා කියලා පිළිගන්නවා. එතකොට ඇත්තටම මේ රජය ආණ්ඩුව හැටියට මාලිමා ආණ්ඩුව ගත්තොත් එහෙම දැන් තව අවුරුදු 4ක කාලයක් ආණ්ඩුව යනවා ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි ජනවරම. එතකොට අපේ රටේ අනාගතය ගැන මේ ආණ්ඩුවේ අනාගතය ගැන මේ පවතින වාතාවරණය අනුව මාතේ මොකද හිතන්නේ? තවදුරටත් දේශපාලන වියවුලකටද අපි යන්නේ? කොහෙටද මේ අපේ රටක් හැටියට යන්නේ අතර? ගියපු විදියට නම් දේව් ගියපු විදියට සහ තියෙන වාතාවරණය අනුව මෙයාලා මචං ලොකු අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා මචං රට ගෙනිහිල්ලා තමයි ගෝටටත් කෙලවුනේ. ඉතින් අනිවාර්යෙන් මේගොල්ලෝ ඉතුරු අවුරුදු 4 ඉන්න ඕනේ. මොකද දැන් මෙයාලා බොරු කියලානේ ආවේ 159ක් බොරු කියලා තියෙනවා. මේ වෙකේ. ඉතින් මෙයාලා හදන්න ආව නම් හදන්නත් පුළුවන් මේගොල්ලොන්ට. මොකද මෙයාලා ඇවිල්ලා මචං හරි ටෆ්නේ පාලනේ. ඉතින් අවුරුදු 4 පස්වෙනි අවුරුද්දේදී කොන්ස්ටිටියුෂන් එක වෙනස් කළා ඡන්ද නැති කරලා කමියුනිස්ට් පාර්ලිමේන්තය යයිද කියන එක විතරයි මට තියෙන සැකය. අනිත් එක මචං මේ රටට දියුණු වෙන්න ඕන නම් මේ ආණ්ඩුවටම ඉස්සරහට යන්න ඕන නම් මචං ඔය බිස්නස් කාර්යෝ ටික වට කරගෙන බිස්නස් කාර්යොත් එක්ක යන වැඩේ මේ විතරක් මදි මචං. ඉකොනොමි එක නේව කරගන්න අපිට එන්නේ නැහැ කවුරුත්. අපිට නමුත් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා මේ අල්ලපු රටේ ඉන්දියාවේ. ඉන්දියාවේ මචං මාර ඉකොනොමික් ග්‍රෝත් එකක් තියෙනවා. ඉතින් ඉන්දියන් බිස්නස් කාර්යෝ ටික මෙහෙට ගෙනල්ලා ඒ ප්‍රොජෙක්ට්ස් මොනවා හරි දෙයක් පටන් ගන්න නැතුව මචං හරි අමාරුයි ඉකොනොමිකලි යන්න. රට යයි. මොකද චන්ද්‍රිකායේ කාලේ මයිනස් යද්දිත් රට ගියා. මොකද මේකේ ඉන්න බිස්නස් කාර්යෝ ටික හරි දැන් මචං ඔය ලෝකේ කඩාගෙන වැටිලා කියන රටවල් වලත් මිනිස්සු කන්න ග්‍රීසියේ මේ වෙනිසුලාවේ අර මේ හිටපු ගමන් පොඩි කේසාවට මිනිස්සු මචං සාගත හැදිලා මැරිලා නෑනේ අර අප්‍රිකාවේ වගේ. මේකේ ඉකොනොමි හැදිච්ච ඉකොනොමි එකක් කියන හින්දා මොකද ජපානෙත් මචං ඔය එක කාලෙකදී මේ GDP එක මචං මේ පොයින්ට් ගණන් වලින් ගියා. ඒ කියන්නේ මයිනස් ගියේ නෑ 1 2 ඒ වගේ ගියා. කියන්නේ ඉකොනොමි එකේ growth එකක් නෑ. නමුත් මචං රට යනවා. ගියපු එක යනවා. ඉතින් ඒ වගේ මේක යයි මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉකොනොමිකලි. නමුත් රට දියුණු වෙන්නේ නැහැ. හොඳයි එහෙනම් තිලක් ඔබත් මමත් සභාගාරය වෙනුවෙන් අපේ මාතලන් ප්‍රියන්ත හේවගේට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද බොහොම රසබරය වගේම හරබර සාකච්ඡාවකට සභාගාරයට පිවිසියාට මං හිතන්නේ ඉදිරි කාලයේදීත් අපේ සභාගාරයේ වැඩසටහනට මාතේව සම්බන්ධ කරගෙන ලංකාවේ දේශපාලනය ගැන ඒ වගේම ලංකාවේ ආර්ථිකය ගැන අපිට කිසියම් විදියකට දැනුමක් විවරණයක් ලබා ගන්නට පුළුවන් වෙයි. එහෙම නේද තිලක්? ඔව් මාතේ එහෙමනම් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා සභාගාරයට ගොඩ වැදිලා අපේ හිතවත් අසන්නන් වෙනුවෙන් බොහොම රසවත් කාලයක් අපිත් එක්ක ගත කරාට. එහෙනම් බොහොම ස්තුතියි මචං. right තිලක් right දේව් thank you so much. මාව සම්බන්ධ කරගත්තට බොහොම ස්තුතියි. ඕන වෙලාවක කතා කරන්න මචං no problem. FM 98.5